වගේ ගෙඩියක් තියෙනවා. අර තියෙන්නේ. මම කඩලා දෙන්නම්. හරි බලලා ඉන්නෝ මම කඩලා දෙන්නම්. ඔයත් එක්ක බෑ අනේ. සුදීරා. කියන්නම ඒකේ. ඒ මොනවාද? අපි දෙන්නා කවද්ද එකතු වෙන්නේ සුදීරා? හින්දා ඒක මගෙන් අහන්නේ. ඔයා තාම අපේ අම්මයි අප්පච්චිව හම්බ වෙන්නවත් ආවද කියන්නේ? දැන් ළඟදී මෙන්න. ඔයා කැමැත්තේ නේ ඕන. අම්මේ යකෝ අද තියෙන්නේ මේ නියමෙට. යකෝ මෙහෙම දසුන් දකින්න පින් කරන්න ඕනේ. ඉතින් මම ආතල් එකක් දෙන්න. බල මොකද මං කරන්නේ මේ ගොම්මඤ්ඤා මේ වගේ දිය කරිත්තාවල් ගාවිලකන. යකෝ මේ වෙලාවට ඉන්න හොඳ නෑ මේ තැන්වල. මචං මම මේ සුදීරාට කිව්වේ අපි දෙන්නා කවද්ද එකතු වෙන්නේ කියලා. පොඩ්ඩක් ඒ ගැන කතා කරේ බං. මේ බින්දු අයියේ මෙයා අපේ ගෙවල් සත්ත පලාත එන්නේ නැහැ. අපේ අම්මයි අප්පච්චිගෙන් අහන්නේවත් නැහැ. ඉතින් කොහොමද දේවල් කරන්නේ කියන්නකෝ. ඇයි යකෝ? තොට බැරි නම් ගියේ මම අහන්නම්. ඇයි? මෙන්න මේ වරෙල්ල බං යන්නේ. වරෙල්ල. සුදීරා. අද සිනමාට එන්න කිව්වේ මම කොළඹ යනවා රස්සාවක. ඉතින් පඩියක් හම්බ වෙන්නේ රස්සාවක් මට හම්බ වෙනවා. එතකොට වික්‍රම හේන් කුඹුරු වලට මොකද වෙන්නේ? මම අඳේට දෙන්න පුළුවන්. අර ටිකත් මාමට බලාගෙන දෙන්න පුළුවන්. මමත් රස්සාවකට කොළඹ යනවා. මේ සමන්ත එක්ක. ඉස්සුද සුදීරා ඔයාට? එයා නිසායි මම රස්සාවකට කොළඹ යන්නේ. මම කොළඹ ගිහින්නම නැහැ. මමත් තමයි කොළඹ යන්නේ. මං අම්මයි අප්පච්චි වෙන කැමැත්තක් ගත්තා. මං යනවා. සුදීරා. ඔයගොල්ලෝ තනියම කොළඹ ගියොත් අමාරුවේ වැටෙනවා. එක්ක කොළඹ ගැන දන්න වැඩි හිටියෙක් එක්ක යන්න. නැත්තම් මං එන්නද ඔයාලත් එක්ක? නෑ ඕනේ නෑ. මං කොළඹ යන එක නවත්තන්න කාටවත් බෑ. මං යන එක යනවා. Ada Vikram.
මොනවද බං කල්පනා කරන්නේ? මොනවද උඹට වෙලා? බින්දු මම මේ කල්පනා කරේ කෑනුන්ගේ ජීවිතවල හැටි බං. ඇයි බං? සුදිනකට බූට් එකක් තියවද? බලපන් මචං. එකපාරම ගහෙන් ගෙඩියෙන්නා වගේ සුදීරා කොළඹ ගියානේ. අර සමන්තිත් එක්ක රස්සාවකට යනවා කියලා. ඔව් ඔහොම ගිහිල්ලා මට්ටු වෙන්න ඕන බං. ඒතකොට තමයි ඌ හැදෙන්නේ. ඊවල වල මිනිස්සුත් මේවට ඊට දෙනවනේ. කොළඹ දැකලවත් තියෙනවා. අතෑරලා දාපන් බං. බඳින්න ඉස්සෙල්ලා ඔහොම නම් බැන්දට පස්සේ කොහොම වෙයිද? වරෙන් බං යන්න. වරෙන්. සුසු කෙලින් නැතුව. දෙකක් පහු වෙලා. මේ අපි මෙහෙම ඉඳලා බෑ. කොහොම හරි අද රැයට ඉන්න තැනක් හොයා ගන්න ඕන. මේ අංකල් අපි හොරපතාන ඉඳලා ආවේ. අපි මේ කොළඹ පොඩ්ඩක් මේ අපිට යන්න දෙන්න මේ අංකල්ට. අපි පිටින් තැනක් ගන්නවද? ඔය ළමයි මට කියපු ඉඳ හොඳයි. වෙන කාට හරි කිව්වා නම් එහෙම ඔයගොල්ලෝ වෙන කොහෙද රයියා. පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ නේද කොළඹ එනකොට උච්චර ඈතක ඉඳලා. අනේ අංකල් මේ ඔයාගේ බණ අහන්න නෙමෙයි මෙතන ත්‍රිවිල් එක නතර කරේ. අපි එක්කන් යන්න පුළුවන්ද බැරිද කියලා කියන්නකෝ. අම්මට මේක කියන කේන්ති. බල ඕන මගුලක බලලා අයියා නෑන්නේ. එපා අංකල් මෙයාට පොඩ්ඩක් කේන්ති ගිහිල්ලා ඉන්නේ. අපි අතරමං වෙලානේ අපිට පොඩ්ඩක් උදව් කරන්නකෝ. හරි හරි නගින්න. උදව් කරන්නත් ඕන ගැටුම් කරන්නත් ඕන මුන්නේ. මචං වික්‍රම ඔය තමයි මේ කැන්ටියට ඇඳලා බෑග් එකකුත් එල්ලගෙන. මම මචං යනවා රස්සාවකට කොළඹ. අනේ නිකන් ඵලයක් හොයන්න. මේ උඹ කොහෙද බං කොළඹ යන්නේ? ඔය ජීවිතේ කොළඹ යන්නේ කිද්ද? උඹ යන්නේ සුදිරව හොයාගෙන නේද? යකෝ තොට ඉන්න බැරිද එක දවසක් ඔය සුදිරව බලන්න නැතුව. ඕ මචං. ඒකි දකින්න නැතුව එක දවසක්වත් මට ඉන්න බෑ. ඒකි මගේ පස් ලව් එකනේ බං. හරි. උඹ එහෙනම් ගිහලා බෙරේ බැඳගනින්. බෙරේ බැඳගෙන ගහලා බලපන්. උඹට සුබ මංගලම් ජය මංගලම්. හරි මම යනවා මචං. ජය වේවා නම්. හරි වස්තුයි. දැන් මං හෝටලේ අතුරට ගිහිල්ලා කතා කරගෙන ඉන්න. ඔය දෙන්න උතන්ට වෙලා ඉන්න බහින්න එපා. හොඳේ? හරි. සිරිල් අයියා කොහොමද? කාලෙකට පස්සේ ජෝඩුවක් ගෙනාවද? මොකද දෙන්නේ ගිනාපන්. අර පොඩ්ඩක් නවත්තලා යන්න කිව්වා. අම්මට සිරි මරුනේ. කොම්බලයි මැනේජර් ඉන්නවද? ඉන්නා අද එහෙනම් වාසී සිරිල් අයියට එහෙනම් මං ගිහින් හරි ඉතින් රජමත් මේ කෙල්ලෝ දෙන්නෙක් එක්කන් ආවා. අද මවතෙන් ගන්නවා. ඒක උදේ යනවා. මම ඇවිල්ලා උදේ එක්කන්. අපි දෙන්න ආවේ අවදානම් ගමනක්. මේක හෝටලයක් නේද? අපි කොහෙද කියලාවත් දන්නේ නැහැ. ආයිසේ සිරිල් උන් දෙන්නව අපිට දීලා තම්සේ යනවා. තම්සේ ගතම නම් මම තම්සේට එවන්නම්කෝ. ඒ මැනේජර් මහත්තයා උන් දෙන්නගෙන් එකෙක් මට පල්ට ඕකේ කරලා. අනිත් එක නම් පව්. ආයිසේ සිරිල් තම්සේ ගිහලා උන් දෙන්නව එක් කරගෙන එනවා. යනවා. උඩි සල්ලි තම්සේට සල්ලි.
වික්‍රමට කෝල් එකක් ගන්න. එයාත් අද කොළඹ එනවා කිව්වනේ. මම හෝටලේ නමක් දැක්කා. වික්‍රමට කතා කරලා කියනවා. ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඉක්මන් කරලා එන්න ඕනි. උන් තව දවස් 2යි මෙහෙ ඉන්නේ. හැබැයි ගාන ටිකක් වැඩි. කේ ඔයා දැනට දැන් අපි මොකද්ද වෙන්නේ කියලා? ඇයි මොකක් වෙන්නද? මේ මිනිස්සු දැන් අපේ විකුණන්නයි හදන්නේ. මට ඒක ඇහුණා. මොනවා? නංගි කවුරු හරි මිනිහෙක් මේ රූම් එකට ආවොතින් මං කියන දේ අහලා මං කියන විදිහට වැඩ කරන්න. හරිද? කවුරු හරි මිනිහෙක් මේ රූම් එකට ආවොතින් අපි එයාව රවට්ටන්න ඕනේ. තේරුණාද? අපි කොහොම හරි මෙතනින් පැන ගන්න ඕන. තේරුණාද? දෙන්නෙක්ම ඉන්නවා. හරි ලස්සනයි. මුව පැටව වගේ. මේ මට ඔබල් එක්ක පුංචිලි පදින්න හිතෙනවා. බට්ට පනින්නත් හිතෙනවා. තින් කඩන්නත් හිතෙනවා. ආසයි. මේ මොකෙන්ද බම්බේ මිස් පිස්සු එක? හරි. දැන් සර් කිව්වේ මටද? අපිට ලේසියෙම මෙතන පුළුවන්. සර් වොෂ් එකක් දාගෙන එන්නකෝ. මම ඉස්සෙල්ලාම ඇඳුම් ගලවනවද බබාලා ගලවනවද? හරි මං ගලවනවා. මේ බාත්රූම් එක අතන. ඈ? මෙතන නෙමෙයි. අරේද? මේ මං ඇතුළට ගිහිල්ලා මේ ඇඟ සෝදගෙන එනකම් බබාලා දෙන්න මෙතන ඉන්නව නේද? ඈ? ඔහොම ඉන්න ඕනේ. හරි? අපි ඇවිල්ලා බට්ට පනිමු. එන්න. යන්න. මගේ ස්වීටිලා සර් වොෂ් කරා මලවත් තිරුවයි කොහොමද කිව්වෙන්න අයියෝ මේ ඇඳ දකිනකොට මට නොඑක් සිතුවිලි පහළ වෙනවා අයියෝ මගේ බලාපොරොත්තු මගේ සල්ලි අයියෝ සීනවලේ ඒ කළුවා පොට්ටේ ඉක්මනට වරේ මෙහාට වරේ අර කෙල්ලෝ දෙන පැනලා යනවා. ඒ මොබිල් වන්න දුවන්න බා රදියා ඔය Sofia dah hanggat lagi yang tak ada. Nama dia. අන්න දුරවමට අරගෙන දෙන්න. අනේ අපිට කරදර කරන්න එපා. අපි ගමේ ඉඳලා තාම අයියට ගෑනුවා. ඇයි ඔයාලා අපිට මේව කරන්නේ? අපි
දාගන්න එපා. ඇයි අපිට මේව කරන්නේ? අපිට යන්න දෙනවා. සුදීරා! මං ආවා. ඔබ කවුද මිනිහෝ? ඵලයන්. ඒ! නවත්ත මල්ලා. අම්මා මේරගන්න. අනේ වික්‍රම් මෙයාලා අපේ පස්සෙන් ආවා වික්‍රම්. ඒ! අදෝ. പറയാ. පස්ස බලාගෙන പറയാ. අද. මම සමාවෙන්න වික්‍රම්. ඔයා කියන දේ අහුවනම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. මට දුක සුදීරා ඔයගොල්ලෝගේ අම්මලාත් ඔයගොල්ලෝ දෙන්නම තනියම කොළඹේ පුදුම. දන්න වැඩි හිටියෙක් එක්ක නිවන්න ඕන. සුදීරා කොළඹට මුරු කීමේ පළ විපාකේ. කොළඹ සීනේ පොඳ වුණානේ. මේ ඉතින් වදේ ගහන්න එපා වික්‍රම. සමන්ති මේ බලපන්ද.